ලෝකයේ කර්ම හැදින්නේ පරිබාහිර ලෝකය මේ සිත විසින් කපටි වැඩක් කරනවා. මොකද්ද? තමා තුළ සංඥාව පහළ වෙනකොට හිත ඊළඟට අන්න ඔයාගේ සංඥාවට සාධාරණ රූපේ එළිය තියෙනවා කියලා එළියේ දරුව පෙන්නලා දරුවයි Tamanගේ සංඥා ස්කන්ධයයි දෙක එකට ගැට ගහලා විඥානීය පැත්තකට වෙනවා. එතකොට දරුවා ආරම්භය ඔයගොල්ලන්ට චේතනා පහළ කරගෙන වැඩ කරන්න පුළුවන් මට්ටම එනවා. ඒ මට්ටම ඇතුලේ මේ දරුවා සදාකාලිකත් නැහැ, ඔබ සදාකාලිකත් නැහැ, ඔබේ චින්තනයේ සදාකාලිකත් නැහැ. එතකොට මේ ඉපදිච්ච ලෝකයේ ඇතුලේ අම්මා තාත්තා දරුවා වෙනුවෙන් ওই තරම් අර්ථයක් දෙන්න එපා. මොකද සදාකාලික දරුවොත් නැහැ. මරණින් පස්සේ ඊළඟට ඔබට හම්බෙන ජීවිතය ඇතුලේ ඒ දරුවා ඔයාගේ දරුවා නෙමෙයි. එදාට ඕගොල්ලන්ට පෙර සංස්කාරවල ගැළපීමත් එක්ක කොහෙන් හරි කවුරු හරි දරුවා වෙයි. හැබැයි පින්වත්නි එදාට මේ භවයෙන් වැහිලා යාමත් එක්ක මේ ගනුදෙනු ඔක්කොම නිමාවටපත් වෙනවා. ඒ නිසා භවයෙන් වැහෙන්න කලින් පුළුවන් තරම් ප්‍රඥාවෙන් විමසා මේ කතාව තේරුම් ගන්න තැනකට පෙළඹෙන්න. ඒ පෙළඹවීම ඇතුළෙමයි නිවෙන්න තියෙන්නේ. නැත්තම් නම් නිවෙන්න බෑ පින්වත්නි. පරිබාහිර ලෝකයේ අරුබුදයක් නෙමෙයි, මගේ අරුබුදයක්මයි තියෙන්නේ. අරුබුදේ තේරෙන්නේ නැති මගේ ප්‍රඥාව දුර්වලයි, මගේ දර්ශන සම්පන්නකම දුර්වලයි කියලා දුර්වලකමම දකින්න. තමා තුළ චේතනා පහළ වෙනකොට ඒ චේතනාවට අයිති ලෝකයක් එළිය තියෙනවා කියලා එළිය ලෝකේ අභිනන්දනය කර ඒවා නඩත්තු කර ඒවා රැක ඒවා පරිස්සම් කර ඉන්න වැඩේ අතහැරලා දාන්න පින්වත්නි. ඒ අතහරින්න බැරි මට්ටමට ඕගොල්ලන්ට කාම තණ්හා භව තණ්හා තියෙනවා නම් ඒ තණ්හාව දුරු කරන්න ප්‍රඥාවෙන්ම බලන්න පින්වත්නි. ප්‍රඥාවෙන් බලන්න ඕගොල්ලන්ට ප්‍රඥාව මදි නම් ප්‍රඥාව වඩන්න පින්වත්නි. ප්‍රඥාව වඩන්න නම් භාවනා කරන්න පින්වත්නි. භාවනා කරන්න වෙනදට වඩා කෙලෙස් අරුබුදේ අඩු වෙලා ප්‍රඥාව වැඩෙන්න ගන්නවා. එතකොට ඕගොල්ලන්ට තේරෙවි මේ ඇස ඉදිරියට එන ලෝකයේ තුල යථාර්ථයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්මයට වඩා වෙන මොකක්වත් නැහැ කියලා තේරෙයි. අනිත්‍ය වෙච්ච ලෝකයක් මම ආයනෙන් ගත්තොත් පින්වත්නි දුකක්මයි හටගන්නේ. ඇයි? අනිත්‍ය වෙච්ච ලෝකයටමයි ඕගොල්ලෝ ඇඟ හැලුම් කම්පාලා තියෙන්නේ. අනිත්‍ය වෙච්ච ලෝකයක් ඇතුලේ පින්වත්නි මම ආයනෙන් ඕගොල්ලෝ අරගෙන ඉන්න තාක්කල් ඒ ලෝකේ අනිත්‍ය වෙන්න දුකට වඩා වෙන මොකුත් හටගන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රඥාව වඩනකොට ඕගොල්ලන්ට වෙන්නේ මොකද්ද දන්නවද? අර අවිද්‍යාව දුර්වල වෙන්න පටන් ගන්නවා ඇතුලේ. අවිද්‍යාවෙන් එළිය ලෝකයේ සාරයක් තියනවා කියලා අවිද්‍යාසහගතව බැල්මයි ප්‍රශ්නය. එහෙනම් ඕගොල්ලෝ ඇහැ පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. වෙනද වගේම ඇහැ පාවිච්චි කරන්න, කන පාවිච්චි කරන්න, නාසය පාවිච්චි ඔක්කොම පාවිච්චි කරන්න. අවිද්‍යාව නැතුව පාවිච්චි කරන්න බලන්න. පින්වත්නි ඕකට ලස්සන දේශනාවක් තියෙනවා. අවිජ්ජා ධාතුම් පටිච්ච උප්පජ්ජති නානා සංඥා. අවිජ්ජා ධාතුවම නිසා කියනවා මේ සංඥා මුලාවකට අහු වෙන්නේ. රූප සංඥාව දකින්නකොට වටිනාකමක් දෙන්න පුළුවන් රූප තියෙනවා, මට වටිනාකමක් දෙන්න පුළුවන් ශබ්ද තියෙනවා, ඔය බැන්නේ මට තමයි, මම මොකටද බැනුම් අහන්නේ කියලා බනින ලෝකයේත් එක පැටලෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පැටලෙන්න පුළුවන්කමක් තියෙන්නේ ඔබ තුල අවිද්‍යාව තියෙන නිසාමයි. කෝ පැටලෙන්න පුළුවන් වචන කියලා ඇහුවොත් පෙන්වන්න පුළුවන්ද? නෑ මට බැනපු වචන තමයි අර තියෙන්නේ කියලා ලෝකේ කොහේ හරි එහෙමව රැඳිලා තියනවද? ඇත්තේ නෑ. එහෙනම් ඇත්තේ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? ලෝකෙම සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. සමුදයයි නිරෝධයයි අතර විතරයි පින්වත් මේ ලෝකෙම දුවන්නේ. මට බැන්නා කියලා ගිය මාසේ බැන්න කෙනා වෙනුවෙන් අද වැඩ කරන්න පුළුවන් වුණාට කෝ බැනපුවා මට පෙන්වන්න කියලා මෙහි ලෝකෙ බැනපුවා හොයන්නන්න පුළුවන්ද? බණින එක ඇතුලේ ශබ්ද සටහනක් සෝත ප්‍රසාදේ මත පතිත වෙලා එහෙම නිරුද්ධ වෙලා ගිහින් හරියට බෙරයක් ගහනකොට බෙරේ තියෙන්නත් ඕන, බෙරේ ඇස තියෙන්නත් ඕන, අත ස්පර්ශ වෙන්නත් ඕන. එතකොට ශබ්දේ ජනිත වෙනවා. ඒ ශබ්දේ ජනිත වුණාට පින්වත්නි ඒ ශබ්දේ බෙරේට අයිති එකක් නෙමෙයි. බෙරේ ගහනකොට ශබ්දයක් ජනිත වුණාට ඒ ශබ්දේ බෙරේට අයිති නෑ. ඒ ශබ්දේ බෙරේ ඇතුලේ තිබ්බද? බෙරේ ඇතුලේ තිබ්බෙත් නෑ. එහෙමනම් මේ බෙරේ තට්ටු කරනකොට මේ කොහේ හරි විශ්ව ධාතුවේ කොහේ හරි තිබිලා ඒ ශබ්දය ඇදිලා ආවද? නෑ. එහෙනම් මේ බෙරේ ගහනකොට උන සංසිද්ධිය මොකද්ද? පින්වත්නි බෙරේ ඇස මත අත ස්පර්ශ වුණා. ස්පර්ශයෙන් ශබ්දේ ජනිත වුණා. ඔන්න ඔය වගේ කනයි ශබ්දයයි සෝත විඥානය තුන ස්පර්ශ වෙනවා. අපි ඒකට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. පස්සපච්චය ස්පර්ශ වෙච්ච තැනක පින්වත්නි ඕගොල්ලන්ට වේදනාවක් ජනිත වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට මේ වේදනාව නිරුද්ධයි. බෙරේ ගහනකොට ඇති වෙච්ච ශබ්දය තමයි අන්න අතර රැඳිලා තියෙන කියලා ඒ ශබ්දේ පෙන්වන්න බෑ. ආර බෙරේ ඇස මත අත ස්පර්ශ වෙන එක නවතිනකොටම ශබ්දේ එතනම නිරුද්ධ වෙලා යනවා. ඒක මොනතරම් මනාප ශබ්දයක් වුණත් අමනාප ශබ්දයක් වුණත් ඒ ශබ්දය ආය අල්ලන්න බෑ. ඔන්න ඔය විදියට සමුදේ වෙලා නිරුද්ධ ලෝකේ සදාතනික රිද්මේ ඔච්චරයි.
සමුදය වීම සහ නිරෝධ වීම ආයතන හයෙම වෙන්නේ ඔච්චරයි. ඕක අවබෝධ කරගත්තට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතේ නිකන් කම්මලේ බල්ලගේ වගේ. එයාට බැන්නත් එකයි වර්ණනා කරත් එකයි ප්‍රශංසා කරත් එකයි අරුබුදයක් නැතුව ඇතුළාන්තයේ ගිනි තියාගන්න නැතුව ඉන්න පුළුවන්. අපිට ස්වල්ප ආරම්මණයකින් ඇතුළාන්තයේ ගිනි ගන්නවා කියන්නේ අර මේ සමුදය වෙලා නිරුද්ධ වෙලා යන ඥාණය අපිට නැති නිසා. ඒ ඥාණය තිබ්බොත් විතරයි පින්වත්නි අනාගතේ නැවත උපතක් කරා යන්න නැතුව ඔයගොල්ලෝ නිවෙන්න පුළුවන්.